කොහමද හැමෝම හොඳින්ද? අපි අද දොඩොල් හදමුද? මායි අපේ මහත්තයයි බබාලයි එකතු වෙලා අද දොඩොල් හදනවා. එන්නකෝ ඔයාලා බලමු. හොඳට මේම කර ගන්න ඕනේ. කලයක ගන්න ඕනේ. ඔව්. හොඳට කලයක ගන්න ඕනේ. සීනි ටික හොඳට මෙල්ට් වීගෙන ඉන්නේ. දැන් ෂුගර් ටික මේ ගන්න තියෙන්නේ. ලස්සනයිනේ. ඒ කලයක ලස්සනයිනේ. කැරමල් පාට තියෙන්නේ. තව කලයක ඉන්න ඕනේ. තව පොඩක් කලයක આવුනොත් හොඳයි. හා. දැන් මික්ස් කරගන්න බලමු. කිරි මිශ්‍රණය එකයි පිටි එකයි මික්ස් කරගන්න ඕනේ. හරි. දැන් අපි ඔව්. පිටි ටික දාගමු මේකට. හරි. right. දාලා හොඳට කවලම් කරගන්න. කැට නැතුව මික්ස් කරගන්න ඕනේ. ඔව්. සීනි ටිකක් දානවා. හරි. දැන් ඔක්කොම හොඳට හොඳට කවලම් කරගන්න. ආරම් කරගෙන දැන් මම මිටි කිරි එක අරන් තිබ්බා. ආහා. මේ දිය කිරි එකේ තමයි ඔක්කොම දිය කරගන්න. දැන් මේ ටික අපි දැන් කර කරපු එකට මීට වක් කර ගන්නවා. හරි. දාන්න. දාන්න. මේකට අපිට කොච්චර වෙලාවක් යයිද අපි? අපිට පැයක් විතර විනාඩි 45ක් වගේ මේක හැඳි ගන්න ඕනේ. හොඳට මේක හැඳි ගන්න ඕනේ. ආහා. හැඳි ගන්න මේක හොඳ ගානට පදමට එනවා. ආහා. හොඳට දර වදින්නත් ඕනේ. ආහා. අපේ ගමේ ඉන්නකොට තමයි දොඩොල් හැදි ගන්නේ එච්චර. ඔව්නේ. ඔව්. ලොකු ප්‍රමාණයක් නේ දාන්නේ නේද? ඔව්. ෆැමිලි එක නේ. ඒ ෆැමිලි එක ලොකුයිනේ. දැන් කොහමද අපි තත්ත්වේ? දැන් තත්ත්වේ තව තියෙනවා. තව හැඳි ගාගෙන ඉන්න ඕනේ තව. ආහා. දැන් හැඳි ගාන එක නවත්තන්න ඕන. හොඳට හැඳි ගාගෙන ඉන්න ඕනේ. හා හා හා. දැන් හොඳට ගින්දර වදිනවනේ. ඔව්නේ. හොඳට ගින්දර වදින්න ඕනේ. මීට හැඳි ගාගෙන ඉන්න ඕනේ. දැන් හොඳට බුබුලු දානවා නේ. බුබුලු දානවා. හොඳට ගින්දර වදින්න ඕනේ පුතා. ආහා හා. සුවඳක් එනවා නේ. හොඳට එනවා. අම්මා කවුද? ඔව්ද? ඔව් දෙවිකද? මම අයින් වෙලා ඉන්න. ફોකස් එක මෙහෙ විතරයි තියෙන්න ඕනේ. ඔව්ද? වෙඩි ගින්දර දාගන්න එපාලු. මේ ගින්දර දෙපණ හොඳ නැහැ. ටක් ගාලා කර වෙනවා නේ. කර වෙනවා. මං හෙල්ප් කරන්නද අපි? තව නැහැ. තව දැනට හෙල්ප් එපා. දැන් තව ටිකක් යනකොට තමයි හෙල්ප් ඕනේ. හෙල්ප් එක ඕනේ. ඒ ගාන වෙනකොට දැන් උම්මිය හැඳි ගන්නවනේ. කාචිව බලන්න කවුද ආවනේ. ඒ නිසා උම්මි හැඳි ගන්නවනේ. මේකේ ෆ්ලේවර් එක හොඳට වෙනවා නෙම්මි. දැන් මේකේ කලර් එකක් චේන්ජ් වෙගෙන ඉන්නේ නෙමෙයි. ඔව්නේ. ලාදුඹුරු පාටක් නේ තිබ්බේ. මේ කිරි ඒ නිසාද ඒ? දැන් බලන්නකෝ අපි කලර් එක. දැන් මහා ලස්සනයිනේ. කලර් එක චේන්ජ් වෙගෙන ඉන්නේ නේ. දැන් කළු වෙනවා. ලස්සනට. දොඩොල්ලගේ කලර් එක තමයි ඉම්පෝටන්ට් නේ.
දොදල් වලට දාන්න රට කජු ටික බැද ගන්නවා මම දැන්. දැන් අපි මොකද්ද කරන්න යන්නේ? අපි කිරියක් කරනවා. මිටි කිරි ටික දාන්නද? ඔව් මීට දාන්න වටේටම. මේ පදම හරියද එතකොට? මිටි ටික දාන්න. ඔන්න ඕම දාන්න ඕනේ. ඔය පළමට ඇවිල්ලා ඕම දා ගන්න ඕනේ. ඔය ටික පොඩ්ඩක් තියාගන්න. ඕකේ. කජු ටික හොඳට රන්වන් පාටට බැදනයින් පස්සේ පොඩි කෑලි වලට කඩා ගන්න ඕනි. දැන් කොහොමද තත්ත්වය අපි? තව මදි. දැන් අදෝට හැදි ගන්න ඕන පොඩි ස්පීඩ් එකේ. යට අඩියලනවා. ඒක අදෝට මේ හැදි ගන්න ඕන. ටිකක් දාන්න බලමු. වටේටම දාන්න. හරි දාන්න. කොහොමද දාන්නේ? දැන් නම් කජු ටික හරි. පොඩ්ඩක් ඝන වෙලා තියෙන්නේ නේ. දැන් පොඩ්ඩක් හයියෙන්ම හැදි ගන්න ඕන. मेहंदी गाने के डिफरेंट नहीं एक्सपर्ट के नहीं total expert දැන් කොහොමද අපි තත්ත්වය? දැන් තව විනාඩි 5කින් විතර අපිට මේක බස්ස ගන්න පුළුවන්. එනිසා ටග්ගාව අපිට මේක අමුතු ඇදි ගන්න ඕන පොඩි ස්පීඩ් එකේ. बिस्मिल्लाहिर्रहमानिर्रहीम. දැන් අපි දා ගන්න ඕනේ මේක. මොල්ඩ් එකට දා ගන්න ඕනේ. ඔව්. දැන් කජු ටික දාගමු අපි. වටේම දාන්න බලමු ලස්සනට. ලස්සනයි නේ? දැන් දොදල් එකේ වැඩ ඉවරයි. ඔයාලත් මේ වගේ දොදල් හදලා බලන්න. හරි රසයි. මාර සොෆ්ට් එකට තියෙනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කර ගන්නවා. නැවත හමු වෙමු.